හායි යාළුවනේ. ඔන්න අදත් යනවා මගේ බබාලා දෙන්නත් එක්ක මහමෙවුනා අසපුවට. ඉතින් මේ ගමනට නම් අපි විතරක් නෙවෙයි යන්නේ. අපිත් එක්ක තව අපි ළඟින් ඇසුරු කරන තවත් පවුලේ කට්ටියක් එක්ක තමයි යන්නේ. ඒ වගේම ගොයිමිගේ යාළුවෙක් ඉන්නේ එතන. ඉතින් අපි එයාලත් එක්ක යනවා මහමෙවුනා අසපුව බලන්න. අපිත් එක්ක මේ ගමනට තව කට්ටියක් එන්න හිටියා. හැබැයි එයාලට එන්න වෙන්නේ නැති නිසා අපි දෙගොල්ලෝ විතරක් යනවා. බයික් වල තමයි ඉතින් යන්නේ. ඉතින් මේ වෙලාව නම් උදේ 10ට විතර වෙනවා මේ වෙලාව. ගොඩක් අවුව සැරයි. හැබැයි මේ පරිසරය නම් ගොඩක් ලස්සනයි. බුත්තල ප්‍රදේශයේ තමයි තියෙන්නේ. බුත්තල ප්‍රදේශයේ බුත්තල ටවුන් එකේ ඉඳන් බඩල් කුඹර පාරේ තමයි යන්න ඕනේ. කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ. කිලෝමීටර් 5ක් ගිහිල්ලා පොඩ්ඩක් ඇතුළට යන්න තියෙනවා. ඉතින් හරිම නිස්කලංක පරිසරයක තියෙන්නේ මේ පන්සල. සමහරට ඔයාලා ගොඩක් අය ඇවිල්ලත් ඇති මෙතෙන්ට. දැන් නම් ගොඩාක් වැඩ නිම කරලා මම මීට කලින් එනකොට නම් මෙච්චර වැඩ නිම කරලා තිබුණේ නැහැ පන්සලේ. ඉතින් දැන් නම් ගොඩාක් ලස්සනයි. ඉතින් ඔයාලත් වෙලාවක් තියෙනවා නම් ඇවිත් යන්න එන්න මෙතෙන්වත් බලන්න. අපේ බබාලා දෙන්නයි ඒ වගේ මෙයාගේ යාළුවෝයි හරිම සතුටින් මෙතන ඉන්නවා. මේ බලන්නකො ලස්සන දිය පාරක් තියෙනවා මෙතන. මැණික් ගඟේ ඉඳලා එන වතුර පාරක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙයාලගේ වැඩේ ඉතින් මෙන්න බේනවනේ. වතුරට බහින්න තමයි ලෑස්තිය. බබාලා විතරක් නෙවෙයි ඉතින් මමත් හරි ආසයි. ගොයුමි නම් එයාගේ යාළුවත් එක්ක වතුර පා ගන්න යන්නේ. පුදුම නිස්කලංක පරිසරයක ලස්සනට මල් වවලා තියෙනවා. කියන්න තේරෙන්නේ නැහැ හැඟීම නම්. ඔයාලටත් වෙලාවක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙහි බලන්න එන්න. අද නම් සිල් සමාදන් වෙන අය ගොඩක් ඉන්නවා පොහොය දවසක් නිසා. මෙහි ගොඩක් සීල සමාදානෙ පින්කම් තියෙනවා. අපි ඉතින් දැන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා මේ හරියෙන්. මේ ඉන්නේ අපිත් එක්ක ආපු කට්ටිය. අපි දැන් පන්සලේ ඉඳලා යන්න හදන්නේ. දැන් යන්නේ අර මම කලින් වීඩියෝ වල ගෙනාව වැව ළඟට. ඉතින් මේ පාරේ තමයි ওই වැව තියෙන්නේ. ඉතින් අපි දැන් මේ වැව ළඟට යන්න තමයි සූදානම. ඔන්න දැන් අපි වැව ළඟට ආවා. කට්ටිය ඉරිඟු කනවා. පේනවනේ මම ඊට කලින් මෙතන වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා දැකලත් ඇති. ඉතින් අපි මෙතනත් ගොඩක් වෙලා ඉඳලා අපි යනවා.